ඉතින් මේ දිනවල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කිසිදු තරගවල ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම මේවට පැවැත්වෙමින් තිබෙනවා ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය. තවද ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ක්‍රීඩා කරන තුන්වෙනි තරගාවලිය පැවැත්වෙනවා. ඒ අයර්ලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමගින් තමයි මේ විදිහට තුන්වෙනි තරගාවලිය පැවැත්වෙමින් තිබෙන්නේ. ඒ වගේම මේවටත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කළ මේ දක්වා සියලුම තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ. තවත් තරග ඉදිරියේ තිබියදී ඉතින් අද අපි වීඩියෝ කරන්නේ මෙම තරගාවලිය ගැන කිසිදු තොරතුරක් කියන්නේ මේ ලාංකික ප්‍රේක්ෂණයට දවසපා වර්ෂ නැරඹීමට තිබෙන තවත් එදින ලෝකුසන් තරගාවලිය පිළිබඳව තොරතුරු මේවට ICC විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මේ විදිහට නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ දවසපා කාන්ත එදින ලෝකුසන් තරගාවලිය අදාළ කණ්ඩායම්වල තොරතුරු සහ තරගාවලිය පැවැත්වෙන දින සම්බන්ධයෙන් තොරතුරු. ඉතින් මේ විදිහට මේවට තරගාවලිය සඳහා කණ්ඩායමට සුදුසුකම් ලබා ගන්න තිබෙනවා. ඉතින් මෙම කණ්ඩායමට මූලික වටේ තරගයේ A සහ B වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා කිරීම නියමිතයි. මෙම තරගාවලිය සඳහා සම්පූර්ණයෙන්ම අවසන් මහා තරගයට ඇතුළත් තරග 36ක් පැවැත්වෙන්න නියමිත වී තිබෙන්නේ. සැප්තැම්බර් මාස 29 වෙනිදා ආරම්භ වන මෙම තරගාවලිය අවසන් මහා තරගය ඔක්තෝබර් මාස 26 වෙනිදා පැවැත්වෙන බව තොරතුරු සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඒ කාණ්ඩ යටතේ ඉන්දිය කණ්ඩායම ඕස්ට්‍රේලියාව එංගලන්තය සහ නවසීලන්තය තරග වදින අතර B කාණ්ඩ යටතේ දකුණු අප්‍රිකාව පාකිස්තාන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ යන කණ්ඩායම් තරග වැදීම නියමිත බවටයි ICC නිවේදනය කරලා තොරතුරු වල සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.